එකක් තමයි අහම්බෙන් හරි අද මේ විහාරස්ථානයේට අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේ වැඩම කරවලා ඒක ඓතිහාසිකයි නේද? වේලාවකවත් ගෙනා ගන්න බැහැ සමහරත් අපිට ආරාධනා කළා. ඒ වුණාට අත අහම්බෙන් මේ පුංචි දරුවගේ තියෙන පිනේ මහිමය කියලා හිතනවා. පුංචි දරුවගේ තියෙන පිනේ මහිමය කියලා හිතනවා. බොහොම වාසනාවන්ත දවසක්, ඓතිහාසික දවසක්. අනිත් පැත්තෙන් තවත් ඓතිහාසික වෙනවා කුලදරුවෙක් සසුන්ගත කිරීම. ඒ අම්මා සතුට වෙන්න ඕනේ. අත වශයෙන්ම එදා පින්වත්නි 84000ක් වෙහෙර විහාර කරපු කෙනෙක් තමයි ධර්මාශෝක අධිරාජ්‍ය කියලා කියන්නේ. 84000ක් වෙහෙර විහාර කළා. එදා ඡණ්ඩාශෝක හැටියට හිටි දරුණු පුජ්‍යලෙක් හිටියේ. මේ දරුණු පුජ්‍යලයා නොයෙක් විදිහේ ජීවිත ඝාතනය කරමින් ජීවත් වෙච්ච කෙනෙක්. එයා ධර්මානුකූල පැත්තට යමුනේ ඔයගේ පොන්චි සාමණේරයන් වහන්සේ නමක් දැකලා. අහලා තියෙනව නේද? නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකීමෙන් තමයි ධර්මාශෝක බවට පත් වුනේ. ධම් ලැබි පුජ්‍යලෙක් බවට පත් වුනේ. ඉතින් මේ ධර්මාශෝක අධිරාජය ඊට පස්සේ වෙහෙර විහාර 84000ක් වෙහෙර විහාර කළා. දැන් ඉන්දියාවේ තමජුවේ එහෙම වන්දනාමාන කරන්න ගියා නම් ඕගොල්ලෝ දැක බලා ගන්න පුළුවන්. ධර්මාශෝක රජුගේ නිසා තමයි අද ඉන්දියාවේ අපිට ධර්මයේ රැඳිලා තියෙන්නේ. අපි ගිහිල්ලා වඳින්නේ පුදන්නේ ඒ ස්ථාන.